මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මම දැන් යන්නේ බොන්චි වල පාළු හදන්න. පාළු හදන්න කියනවා කියන්නේ බොන්චියට වෙලාවකට බොල් වෙලා තියෙනවා අපි ඒව හදද්දි ඊට පස්සේ ආයෙ හැදෙන්නේ නැහැ. උඩට බොන්චි පෙරේ එන්නේ නැහැ. ඊට පස්සේ බොන්චි පෙරේ හැදුවට පස්සේ පණුව ඉන්නනේ. කුකුබන් මොන හරි පණුව જાතියක්. ඒ පණුව කරන තුරත් පැලේ විනාශ වෙලා පැලේ නැති වෙලා යනවා. මේ විලිපස්සේ තියෙන්නේ සමහරක් කරලා තියෙන කාලා තියෙන මම පෙන්නන්නම් ඉන්න. එතකොට ඒ වලට ආපහු වලෙන් හදන්න ඕනේ. බොන්චි ඇට දාලා ඒව කරගෙන ඉඳලා ඒව හැදෙන්න ඕනේ. දැන් අපි යන්නේ ඒක හදන්න. ආයෙ මොනවද මේ වටක් නේද? ඔව් වටක්යි පිපිඤ්ඤටයි දුන්නාම මමට හදන්න ඒකත් හදන්නත් ඕනේ. අපි දැන් යන් ඒව හදන්න. තියෙන්නේ අර මං කිව්වේ බොන්චි පෙලේ පණුව කරනවා කියලා මේක නම් වල් ගහක්. බොන්චි පෙලේ පණුව කරනවා කියලා. ඒ පණුව කපම තමයි මෙහෙම තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නේ. මේ තැන් වල ඒවා එන්නත් කලින් එක්ක පණුව කාලා එක්ක ඇටේ බොල් වෙලා. මේවා තමයි පණුව කාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පැලේ උඩට ආපුවම පණුව කාලා තියෙනවා මේවා. ඔය තැන් වලට ආනේ මට උදැල්ලක් ගේන්න බැරි වුණා යන් ගෙදර. දැන් අපි ආයන්නේ උදැල්ලක් ගේන්න. මොකටද? බොන්චි හදන්න. මම ෆෝන් එක රඳවන්න ස්ටෑන්ඩ් එකක් ගන්න ගම මට මේ දුක විඳින්න වෙනවා ෆෝන් එකේ තියන්න තැනක් හොය හොය. ෆෝන් එකේ තියන්න තැන නැහැ වත්තේ. බොන්චි හදන්න ඕන නිසා බොන්චි හදන්න ඕන වෙලාවක් ළඟ වෙලා තිබ්බේ. ඒ නිසා වලවල් ටික ටක් ගාලා කපාන් ගියා. ඊට පස්සේ බොන්චි වලකට බොන්චියට 4 ගානේ දානවා. ඊට පස්සේ ඒකට උදින් පස් චුට්ටක් දානවා. එතකොට ඉතින් හරි. මට හොඳටම සම්ප්‍රතිශා දැන් සති දෙකක් තිස්සේ තියෙනවා මම බෙහෙත් ගන්න දෙන්නේ නැහැ තියෙන පාන්ටිට කමට. දැන් ඉතින් ගින්නනවා සූසුස් ගග. වතුර දැම්මම වතුර හිටියම තවත් වැඩිනේ. කරන්න දෙයක් නැහැ. අපිට කොටන් වෙනුද මෙන්න මේ බොන්චියට ඉදිරියට තද කරනවා. easy peasy. මෙන්න මේ වෙන අවස්ථාවවලදී මෙතෙන්ට තිබ්බම තද කර. මම දන්නවා මේ වීඩියෝ එක මම දැක්කම මට බයිනවා. මම උඩ එකට ආවා. ඒකේ මම වලවල් කපලා තිබ්බේ නෑනේ. මට වලවල් කප එහෙම බොන්චි දාන්න වෙනවා. කවන්නේ? අපි දාමු. එහෙම කරන්න හදුවට ඒ ක්‍රමේ හිතනට වඩා අමාරු වුණානේ. කප ඒ වෙලාවෙම බොන්චියට දාන් යන එක ඒ හින්දා මන් තීරණය කරා ඉස්සෙල්ලාම වලවල් ටික ආපහු කලින් වගේම කපලා බොන්චියට පස්සේ දාන්න. උදේ ඉඳන් එක එක කරත බැ වෙනවා. උදේ බොන්චි හදද්දී මේ උදැල්ලගෙන ආවේ නැහැ. දැන් පිපිඤ්ඤයි වටක හදන ඉඩට පිපිඤ්ඤයි වටකයි ටික ගෙදර. දැන් ආපහු ඒ කියන්නේ නේද ගෙදරට. ඔය මල්ලේ තියෙන පිපිඤ්ඤා අතේ තියෙන වටක. දැන් හදන්න බෑ. බොන්චි පාත්තේ වේල්ල පැත්තෙන් තමයි වටක වලටයි පිපිඤ්ඤා වලටයි මට වලවල් කපන්න ඕනේ. උඩ පාත්තේ හදලා ඉවරන ගමන් මං කෙලින්ම ආවේ පල්ලෑ පාත්තේ. ඒකෙත් ඉස්සෙල්ලාම සුපුරුදු පරිදි වලවල් ටික කැපුවා. ඊට පස්සේ තමයි පිපිඤ්ඤේ වට්ටංකයි කවලමේ හදාගෙන ගියේ. අදට මම වීඩියෝ එක නවත්තනවා. පාළු හදලත් ඉවරයි, පිපිඤ්ඤ හදලත් ඉවරයි, වට්ටංක හදලත් ඉවරයි. ඔක්කොම ඉවරයි. මාර්මාජි මම කාලත් නැහැ කන්නත් ඕනේ. එහෙනම් ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමුවෙමු. වීඩියෝ දාන්න පරක්කු වුණා කියලා තරහ වෙන්න එපා. මනස් පොඩි වැඩ තියෙනවා. එහෙනම් බායි ඔක්කොම බුදු සරණයි.